මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ආත්ම විශ්වාසය සම්බන්ධයෙන්. ආත්ම විශ්වාසය නැතුව මොනවා හරි දේවල් වලට මුහුණ දෙන්න ගියාම ඔයා අපහසුතාවයට පත් වෙලා තියෙනවනම් මේ වීඩියෝ එක බලන්න. මම මේ වීඩියෝ එකේ දේවල් පහක් කියනවා. මේ දේවල් පහ තමයි අපිට ආත්ම විශ්වාසය හදාගන්න, එහෙම නැත්නම් ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න කරන්න පුළුවන් හොඳම දේවල් පහ. අපි පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි ආත්ම විශ්වාසය කියන්නේ මොකක්ද කියන එක. ආත්ම විශ්වාසය කියලා කියන්නේ අපි ගැන දරන විශ්වාසය. අපි ගැන දරන විශ්වාසය කියන එකේදී වැදගත්ම දේ තමයි අපේ තියෙන හැකියාවන්, අපේ දක්ෂතාවයන්, අපිට මේ දේ කරන්න පුළුවන් කියන දේ පිළිබඳ අපි දරන විශ්වාසය. අනිත් දේ තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ ඒක උපතින් එන දෙයක්වත්, ඒක මැජික් එකක්වත් නෙමෙයි. ඒ කියන්නේ ඒක කෙනෙකුට තියෙනවා, කෙනෙකුට නෑ. ඒ නැති කෙනාට හදාගන්න බෑ. හැදෙනවා නම් ඒක නිකන් ලක් එකක් වාසනාවට හැදෙන දෙයක්. එහෙම දෙයක් නෙමෙයි. ආත්ම විශ්වාසය කියන දේ ඕන කෙනෙකුට හදාගන්න පුළුවන්. ඒකට අපි හැම දෙයකටම වගේ ඒකට පසුබිම හරියට හදා ගන්න ඕන. ෆවුන්ඩේෂන් එක එහෙම නැත්නම් අත්තිවාරම හරියට දා ගන්න ඕන. ඒ දේවල් ටික හරියට කරගත්තොත් මං හිතන්නේ ඕනම කෙනෙකුට ආත්ම විශ්වාසය හදාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. පළවෙනිම දේ තමයි ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමේදී අපි කළ යුතු අපි කරන්න ඕන දේ කරන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ අපි බයට එහෙම නැත්නම් මේක මට තාම හැකියාවක් නැහැ, මට මේකට තාම දක්ෂතාවය නැහැ, ඒ කියන්නේ මම මේකේ තාම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි කියලා හිතලා එහෙම නැත්නම් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා අරයා මට වැඩිය ඉදිරියෙන් ඉන්නවා, එයා මට වැඩිය ගොඩක් දක්ෂයි, ඒකින්ද මට මේක කරන්න තාම හැකියාවක් නැහැ, මම මේ තත්ත්වයට ආපුවම කරනවා. අන්න ඒ වගේ මානසිකත්වයක් හදාගෙන අපිට කරන්න ඕන දේ අපි කරන්නේ නැතුව හිටියොත් ආත්ම විශ්වාසය හැදෙන්නේ නැහැ. මෙසේජ් එක තමයි ක්‍රියාවට නැංවීම තමයි ඊටාම වැදගත් දේ. ඒ කියන්නේ අපිට කරන්න ඕන දේ අපි කරන්න ඕන. ඒක කරලා ඊට පස්සේ තමයි අපි ආත්ම විශ්වාසය හදාගැනීමේ පාරට අපි අවතීර්ණ වෙන්නේ. අපි දෙයක් කරනවා, අපි ඒක වරද්ද ගන්නවා, ඊට පස්සේ අපි ඒකේ වැරදුණු තැන් හිතලා බලලා අපි ඒ වැරදුණු තැන් හදාගෙන ඒක ආයෙ කරනවා. ඒ කියන්නේ සිතීම නිසාවත්, ප්ලෑන් කරලාවත් එහෙම දෙයක් නිසා නෙමෙයි ආත්ම විශ්වාසය හැදෙන්නේ. ආත්ම විශ්වාසය කියන දේ පුරුද්දක්. උදාහරණයක් විදිහට ඔයා පිහිනීමට උත්සාහ කරන කෙනෙක් නම් ඔයාට ආත්ම විශ්වාසයක් නැත්නම් ඔයාට පිහිනීමට හැකියාවක් තියෙනවා කියලා ඒක ගොඩක් දුරට හේතුව තමයි ඔයා මීට කලින් පිහිනලා නැති කෙනෙක්. එහෙම නැත්නම් ඔයා කලින් පිහිනලා මොනවා හරි භයානක අත්දැකීමකට මුහුණ දීපු කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. පළවෙනිම දේ ඔයාට පිහිනන්න අවශ්‍යයි නම් කල යුත්තේ සැලසුම් හැදීම නෙමෙයි. අපි ඒක සැලසුම් හදාද ප්ලෑන් හදාද ඉන්නේ නැහැ. අපි ස්විමින් පූල් එකකට එහෙම නැත්නම් වැවකට ගඟකට හරි කොහේ හරි අපි පීනන තැනට ආරක්ෂිත තැනකට ඒක සම්බන්ධයෙන් දන්න ඒකට අපිට අපිව ආරක්ෂා කරගන්න පුළුවන්, අපි අතින් මොනවා හරි අඩුපාඩුවක් වුණොත් කරන්න පුළුවන් කෙනෙක් එක්ක ඒ දේ පටන් ගන්න එක. ඉතින් මේ වගේ ක්‍රියාවට නැංවීමෙන් තමයි ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඔයා ඉගෙන ගත්තට පස්සේ ඔයා ඒක පොඩ ඒකට ඔයා හුරු වෙනකොට ඔයාගේ ආත්ම විශ්වාසය ඉබේම කොට නැගිනවා. ඔයා පළවෙනි දවසේ වතුරට වැහලා පොඩ්ඩක් එහාට මෙහාට වතුරේ ඇවිද්දා හෝ කැරකුණා හරි මොනවා හරි කරන දේ කරාට පස්සේ දෙවෙනි දවසේ ඔයාට පොඩ්ඩක් ඒ වතුරට බහින එක ඕකේ වෙනවා. ඊට පස්සේ තුන්වෙනි දවසේ ඔයාට වතුරට බහින එක ප්‍රශ්නයක් නැහැ කොහොමත්. දැන් ඔයා ටික ටික පොඩ්ඩක් අතපය ගහලා පීනන්න උත්සාහ කරනවා. අන්න එතනදී ඔයාට කවුරු හරි කෙනෙක් හරියට කියලා දුන්නොත් මෙන්න මේකයි පීනන විදිය කියලා සමහර විට ඔයාට හරිම ටෙක්නික් එක පාවිච්චි කරලා ඔයාට ඉක්මනට පීනන්න පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තනියම උත්සාහ කරලාත් පීනන්න පුරුදු වෙන්න පුළුවන්. කාලයත් එක්ක ඔයාට පීනන එක බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් එහෙමපත් වුනහම ඔයාට ඊට පස්සේ ආත්ම විශ්වාසයේ ප්‍රශ්නයක් එන්නේ නැහැ පිහිනීම සම්බන්ධයෙන්. මට ඕන වෙලාවක ඕන තැනක පිහිනන්න පුළුවන් කියන තත්ත්වයට ඔයාලා මානසිකත්වය හැදෙනවා. මොකද ඔයාට පළපුරුද්ද ඇවිල්ලා තියෙන්නේ. ඔයාට ඒක අත්දැකීම තියෙනවා. ඔයාට ඒ පළපුරුද්ද තියෙනවා. මොකද ඔයා ඒක ක්‍රියාවට නංවලා ක්‍රියාවෙන් ඔයා ඒ අපහසුතා ඔක්කොම මැඩපවත්වාගෙන ඉදිරියට ඇවිල්ලා ඉවරයි. මේක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ තමයි ඔයා ඇත්තටම කරන්න හදන දෙයට ඔයාට දක්ෂතාවය එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය කරන ස්කිල් එක, නිපුණතාවය තියෙනවද? මෙන්න මේක අපි හොඳට හිතලා බලන්න ඕන කාරණාවක්. අපි හිතමු ඔයා යනවා ඉන්ටර්විව් එකකට. ඔයා ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න බයයි. මොකද ඔයා ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වලට ඔයාට උත්තර දෙන්න පුළුවන් වේද කියලා ඔයාට සැකයි. මේකත් එක්තරා දෙයක් අපි කල්පනා කළ යුතුයි. මොකද අපි මේ පසුබිම අපි හදාගෙන නැත්නම් හරියට, ඒ කියන්නේ අපේ දැනුම, අවබෝධය, ඒ දේවල් හරියට නැත්නම් අපිට මේ අවස්ථාවට මුහුණ දෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඔයාට කොයිතරම් හිතුවත් එහෙම නැහැ. මම මේ ගිහිල්ලා මේක කොහොම හරි ගේමක් ගහනවා කියලා. ඔය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඒ දැනුම ඔයාට නැත්නම් එතනත් ප්‍රශ්නයක්. දැන් මේක හැම දෙයකම බලපාන්නේ නැහැ. නමුත් සමහර දේවල් වලට මේක බලපානවා. දැන් ඔයා පිහිනීමට ඔයාට කොයිතරම් දැනුමක් තියෙනවද කියන එක බලපාන්නේ නැහැ. පිහිනීම ඔයා ක්‍රියාව තුලින් තමයි ඔයාගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න ඕන. නමුත් ඔයා නිගෝසියේෂන් එකකදී එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් එක්ක ගනුදෙනුවක් කතා කරන්න යනවා. එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න යනවා. ඒ අවස්ථාවේදී ඔයාගේ දැනුම කියන එක ඊටාම වැදගත් දෙයක්. ඔයා සම්මුඛ පරීක්ෂණයේදී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒ දැනුම තියෙනවා. එහෙම නැත්නම් නිගෝසියේෂන් එකක්, එහෙම නැත්නම් ගනුදෙනුවකදී කතා කරන්න ඔයාට ඒ ගනුදෙනුවේදී ඔයා කතා කරන්නේ මොකක් සම්බන්ධයෙන්ද කියලා ඒ අවබෝධය තියෙනවා. ඒ කියන්නේ ඔයා මොනවා හරි යම් භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් ගැන නම් කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන්න ඕන. මිල සම්බන්ධයෙන්, මාකට් එක සම්බන්ධයෙන්, අනිත් අය සම්බන්ධයෙන්, තරඟකාරීත්වය සම්බන්ධයෙන් මේ හැමදේම ඔයා දන්නේ නැත්නම් ඔයාට කොන්ෆිඩන්ස් එක හැදෙන්නේ නැහැ. මොකද සමහර විට ඔයා හිතනවා මේ කස්ටමර් තව අය ගාවට ගිහිල්ලා ඇති, මෙයා ගාව තියෙන තරම් නොලෙජ් එකක් මට නැත්නම්, මෙයා අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බැරුව ගියොත් මම කොහොමද මේ නිගෝසියේෂන් එක සාර්ථකව කරගන්නේ? ඉතින් ඒක නැත්නම්
ඔය දැනුම හදා ගැනීම වෙනස ඒක සම්බන්ධයෙන් ඔය මහන්සි වෙන්න වෙනවා. ඒ කියන්නේ ඔයා ඒක ඉගෙන ගන්න, ඒකට මොනවා හරි ඔයගේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න, ඒකට ඔයා කැපකිරීමක් කරන්න වෙනවා. තුන්වෙනි දේ තමයි අපි ගොඩක් වෙලාවට අපි බයයි, අපි ෆේල් වෙයි කියලා, අපි එහෙම නැත්නම් අසමත් වෙයි කියලා මොනවා හරි කරන්න ගියාම එහෙම නැත්නම් අපි අපහසුතාවයකටපත් වෙයි. එහෙම වෙයි කියලා හිතලා අපි නොකර ඉන්න උත්සාහ කරනවා අපිට කරන්න අවශ්‍ය දේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට ඉංග්‍රීසි කතා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් පබ්ලික් ස්පීකින්, ඒ කියන්නේ කවුරු හරි කට්ටියක් ඉස්සරහට ගිහිල්ලා වගේ අදහස ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මේක රාජකාරී ආයතනයේ වෙන්න පුළුවන්, ක්ලාස් රූම් එකක වෙන්න පුළුවන්, යුනිවර්සිටි එකක වෙන්න පුළුවන්, කොහේ හරි ඕනම තැනක. මීටින් එකක නැගිටලා කතා කරන එකට සමහර වෙලාවට කෙනෙකුට කන්ෆිඩන්ස් එක නැති වෙන්න පුළුවන්. හොඳම අදහස ඔළුවේ තියෙනවා. නමුත් කියන්න විදිහක් නැහැ. ඒකට ඒ තරම් හයියක් නැහැ. තමන් ගැන විශ්වාසයක් නැහැ. නැගිටලා කතා කරලා කියන්න මේක. මෙන්න මේකයි මගේ සජෙෂන් එක. මෙන්න මේකයි මගේ අදහස. ගොඩක් වෙලාවට ඒකට හේතුව තමයි අපි බයයි අපි මේ කරන දේ වැරදුනොත් මෙතන මොකද වෙන්නේ? මොනවා හරි දෙයක් කියලා අපහසුතාවයටපත් වෙනවට වැඩිය හොඳයි සද්ද නැතුව ඉන්න එක කියලා හිතන තත්ත්වයක් සමහර වෙලාවට අපිට තියෙනවා. ඕනම දෙයක ඕනම දක්ෂයෙකුට වැරදීමේ හැකියාවක් තියෙනවා. කොයිතරම් දක්ෂයෙක් වුණත් අපිට කියන්න බෑ එයා වරද්දගන්නේ නැහැ කියලා. හැමෝම වරද්ද ගන්නවා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන අපි දෙයක් කරනකොට අපිට ඒ දේ තුල දක්ෂයෙක් වෙන්න අවශ්‍යයි නම් එහෙම නැත්නම් අපේ ආත්ම විශ්වාසය ඒ දේ සම්බන්ධයෙන් ගොඩනගා ගැනීමට අවශ්‍යයි නම් අපි බයෙ ඉන්නේ නැතුව වැරදි කියලා හිතන්නේ නැතුව වැරදුනත් කමක් නැහැ කියලා අපි ඉස්සරහට ගිහිල්ලා කතා කරනවා. එහෙම නැත්නම් අපේ අවශ්‍යතාවය අපි ඉෂ්ට කරගන්න අපි ක්‍රියාවට නැංවීම අපි වැරදුනත් කමක් නැහැ කියලා හිතලා කරන්න ඕනේ. එහෙම නොකළොත් අපි හැමදාම බය ජීවත් වෙන කෙනෙක් වෙනවා මිසක් අපේ ආත්ම විශ්වාසයක් හැදෙන්නෙත් නැහැ. වාගේ බලාපොරොත්තු වෙන දේවල් කරන්න වෙන්නෙත් නැහැ. හතරවෙනි පොයින්ට් එක තමයි අපි මොනවා හරි දෙයක් පහසුයි කියලා ඒ විදියට ඉන්න උත්සාහ කරොත් අපේ ආත්ම විශ්වාසය හැදෙන්නේ නැහැ. මම මේකෙන් අදහස් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේකට අපි කම්ෆර්ට් සෝන් එකේ ඉන්න උත්සාහ කරනවා කියලා. ඒ කියන්නේ අපිට මේ දේ කම්ෆර්ටබල් කියලා. ඒ කියන්නේ අපි මේ ඉන්න විදිය හොඳයි, මේක සුව පහසුයි කියලා අපි ඒ විදියට උන්න උත්සාහ කරනවා. අපි ඒ කරන්න අවශ්‍ය දේ අපි කරන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට අවශ්‍යයි වෙන දෙයක් කරන්න. නමුත් අපි ඒ දේ කරන්නේ නැහැ. මොකද ඒක ටිකක් අමාරුයි. ඊට වැඩිය මේක හොඳයි. මේක ජිම් එකකට යන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි කතා කරන්න ඒ වගේ ක්ලාස් එකකට ගිහිල්ලා ඒ වගේ දේවල් පුරුදු වෙන එක වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් පටන් ගන්න මූලික අඩිතාලම දාගන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ රැකියාවේ ප්‍රගතිය වෙනුවෙන් මොනවා හරි උසස් අධ්‍යාපනය ලැබීමක් වෙන්න පුළුවන්. අපි කරන්නේ ඒක අමාරු නිසා අපි පරණ විදියට පුරුදු විදියටම ඉන්න උත්සාහ කරනවා. ඉතින් මේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිල්ලා අපි අමාරුයි කියලා හිතන දේවල් කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ආත්ම විශ්වාසය හදාගන්න. අපිට ලේසි දේ හැමදාම කර කර හිටියොත් ඒකට ආත්ම විශ්වාසයක් අවශ්‍ය නැහැ. ඔයා හැමදාම යන පාරේ යන්න නම් ඔයාට ආත්ම විශ්වාසයක් අවශ්‍ය නැහැ. මොකද ඔය පාර දන්නවා. ඔයාට ඒක විශේෂ දෙයක්, විශේෂ හැකියාවක් හෝ නිපුණතාවයක් අවශ්‍යත් නැහැ. ඔයා හැමදාම යන පාර ඔයා යන්න දන්නවා. නමුත් දැන් ඔයා හිතන්න ඔයා අලුත් ගමනක් යනවා. මේ ගමන යන්න තියෙන්නේ බොහොම දුෂ්කර පාරක. පාරේ හැමතැනම බාධා, වලවල් තියෙනවා. සමහර විට විෂගෝර සර්පයෝ ඉන්නවා වෙන්න පුළුවන්. සමහර තැන්වල ඉතාම කරවලයි. සමහර තැන්වල ගල් තියෙනවා. ඉතාම කටුක පාර. දැන් ඒ පාරේ යන්න නම් ඔයාට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. ඔයා ඒ කට්ට කාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔයා හිතන්න ඔයා ඒ හරි පාර නම් තෝරගත්තේ. ඒකත් හරි වැදගත්. ඔයා යන පාර හරිද කියන එක. ඒ හරි පාර නම් ඔයා තෝරගත්තේ. ඒ මහන්සිය අවසානයේදී ඒ කියන්නේ ඔයා ඒ කැපකිරීමෙන් ඒ ගමන ගිහිලා ඒ ගමන අන්තිම ඒ ටාගට් එකට ළඟා වුණාට පස්සේ ඔයාගේ ආත්ම විශ්වාසය ඔයාට හදන්න දෙයක් නැහැ. ඔයාගේ ආත්ම විශ්වාසය ඒක ඉබේම හැදිලා තියෙන්නේ. මොකද ඔයා ඒ කාපු කට්ටත් එක්ක ඒ වෙච්ච මහන්සියත් එක්ක ඔයා ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ගිහිලා ඒ අපහසු දේවල් පවා කරලා ඒ ගත්තු අත්දැකීමෙන් ඔයාගේ ආත්ම විශ්වාසය ඉබේම හැදෙනවා. ඊළඟ පොයින්ට් එක තමයි අපි මොනවා හරි දෙයක් වැරදුනාට පස්සේ අත්හරිනවා. එහෙම නැත්නම් අපි give up කරනවා. ඒ කියන්නේ අපි නවත්තලා දානවා මේ වැඩේ ඕකේ මට මේක කරන්න බෑ. මෙතනින් එහාට මම මේ දේ කරන්නේ නැහැ. එතකොට අපේ ආත්ම විශ්වාසය හැදෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා ස්විමින් වලට එහෙම නැත්නම් පිහිනීමට දවස් කීපයක් try කරනවා. පළවෙනි දවසේ try කරා, දෙවෙනි දවසේ try කරා, සතියක් try කරා. හරියන්නේ නැහැ. ඔයාට පිහින ගන්න බෑ. දැන් ඔයා හිතනවා මට පිහිනීමේ හැකියාවක් නැහැ. මේක මට තියෙන හැකියාවක් නෙමෙයි. මේක වෙන අයට කරන්න පුළුවන් දෙයක්. මේක මගේ දක්ෂතාවය නෙමෙයි. ඒකින්ද මම මෙතනින් එහාට පිහිනන්නේ නැහැ. දැන් ඔයා හිතනවා ඔයාලට කවදාවත් පිහිනන්න පුළුවන් වෙයි පළවෙනි එක. දෙවෙනි එක ඔයාලට කවදාවත් ආත්ම විශ්වාසය හැදෙයිද පිහිනීම සම්බන්ධයෙන් නැහැ. දැන් මේ දේ එකම විදිහට අදාළ වෙනවා. ව්‍යාපාර කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, රැකියාවේ මොනවා හරි දෙයක් සම්බන්ධ වෙන්න පුළුවන්, සම්මුඛ පරීක්ෂණ වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් negotiations ගනුදෙනු, එහෙම නැත්නම් public speaking ඕනම දෙයකට අපි දෙයක් අසමත් වීම තුල අපි කරන්නේ නැහැ ඒක නතර කරලා දාන එක. අසමත් වීම තුල අපි කරන්නේ හරි මට වැරදුනා. මොකක්ද වැරදුනේ? කොතනද වැරදුනේ? කොහොමද මම ඒක හදාගන්නේ? ඊළඟ වතාවේ මම මේ වැරද්ද නොකර මීට වැඩි ටිකක් ඉහළට යන්නේ කොහොමද? අපි එකෙන් අදහස් කරන්නේ නැහැ. අපි ආයේ වැරදි නොකරන කෙනෙක් බවට පත් වෙනවා කියලා. මම ඒකයි කිව්වේ. ඊළඟ අවස්ථාවේ ඒ වරද නොකර ඉන්න කොහොමද උත්සාහ කරන්නේ? ඊළඟ අවස්ථාවේ
තවත් අලුත් වැරද්දක් කරයි. සමහර විට ඒ වැරද්දත් ඔයා හදාගත්තට පස්සේ ඊට පස්සෙත් ඔයා වැරද්දක් කරනවා. අපි ඒවා ඉගෙන ගැනීම විදියට කන්සිඩර් කරලා අපි කරන වැරදීම් හදාගෙන අපි ඉස්සරහට යනවා. අපි ගමන නවත්තන්නේ නැහැ. අපි කවුරුත් බොහොම පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත්ත දෙයක් තමයි තෝමස් අල්වා එඩිසන් දහස් වතාවක් හෝ ඒ වගේ ලොකු වතාවන් ගණනක් වැරදිලා තමයි මේ විදුලි බල්බය නිර්මාණය කරේ කියන එක. අපිට මොනවා හරි දෙයක් දෙපාරක් තුන් පාරක් වැරදුනහම අතාරින්න හිතෙනවා නම් තෝමස් අල්වා එඩිසන්ට එච්චර වතාවක් වැරදිලත් අත නොහරින්න තරම් කොයිතරම් කැපවීමක් ඒ සම්බන්ධයෙන් තියෙනවද? ඒක හින්දා නෙමෙයි අපි එයා ගැන අදටත් කතා කරන්නේ. මෙතනදී අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි වැරදීම කියන එක අලුත් දෙයක් කරනකොට බොහොම සාමාන්‍ය දෙයක්. අපි අනිත් එක අපි අනිවාර්යෙන් මේ වැරදීම් වලට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නත් අවශ්‍යයි. ඉතින් අපි වැරදුනා කියලා අපි ඒ කරන්න යන වැඩේ අපිට කරන්න අවශ්‍ය වැඩේ අපි නතර කරලා දාන්න නැතුව අපි වැරදීම් වලින් ඉගෙන ගන්න ඕන. මෙන්න මේ නිසා තමයි මට මේ දේ වැරදුනේ. මම මේ දේ මෙහෙම නොකර ඊට වැඩිය වෙනස් විදියකට කරොත් මේ වැරදීම ආයෙ වෙන්නේ නැහැ. අන්න ඒ ලර්නින් එක අරගෙන ඒ දේ ඉගෙනගෙන ඊළඟ වතාවේ අපි ඊට වැඩිය හොඳින් ඒක කරන්න උත්සාහ කරනවා. මේ පොයින්ට් පහ තමයි මම හිතුවේ කෙනෙක්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමේදී ඊටම වැදගත් වෙයි කියලා. මගේ ජීවිතෙත් මම ගොඩක් අපහසුතාවයන් වලට මුහුණ දීලා තියෙනවා ආත්ම විශ්වාසය නැතුව. ඉතින් මේ දේවල් ගොඩක් වෙලාවට මට උපකාරී වෙලා තියෙනවා මගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගන්න. මම හිතනවා මේකෙන් සමහර විට ඔයාගේත් ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට ඔයා මේ දේවල් හරියට තේරුම් අරගත්තොත් මේ දේවල් හරියට ක්‍රියාවට නැංගුවොත් ඔයාගේත් ආත්ම විශ්වාසය කොහේ හරි අවස්ථාවක අඩු වෙනවා නම් ඒ අඩු වෙන අවස්ථාවේදී මේ දේවල් හරියට මතක තියාගෙන ඒක යූස් කරොත් ඔයාගේත් ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට පුළුවන් වෙයි කියලා.